ඉතින් මේක තමයි අද අපේ නවාතැන්පල. සම්පූර්ණ ෆොටෝ එකක් ගන්න ෆොටෝ එකක් ගන්න හරි අමාරුයි. ඒ තරම් උසයි ඒ තරම් විශාලයි. කොල්ලෙක් හම්බෙලා ඉන්නවා කවුද කියලා කියන්න. ගමේ මොකක් මේ ඉන්නේ අපේ ගමේ මොකක් අපි එක්ක එකට හිටපු එකේ. හෙලෝ ගයිස්. අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ රුමේනියාවේ තියෙන තවත් ලස්සනම සිටි එකක්. ඉතින් ඒක තමයි බ්‍රෂෝ. ඉතින් අපි බ්‍රෂෝ සිටි එකට ආවා. මේකත් අර අපි වෙන්දර එනවා වගේම අන්එක්ස්පෙක්ටඩ් එකක්. මෙතන බැලුවා අපි ඒ වගේ එකක්. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ලස්සන ප්ලේස් එකකට. ඒ කියන්නේ බ්‍රෂෝ සිටි එකේ අපි ඉන්න තැනක් බුක් කරගත්තා booking.com එකෙන්. ඒක සුපිරිම ප්ලේස් එකක්. ඔයාලා බලන්නම ඕනේ. මාරම ලස්සන ප්ලේස් එකක්. ඉතින් අපි වයිබ් එකක් තියෙන එකක්. ඔයාලට අපි ඒක පෙන්නන්නම්. ඒක වැඩක් නෑ කියලා. සුපිරි. ඔයාලට අපි මේ වීඩියෝ එකෙන් පෙන්නන්නම් බ්‍රෂෝ වල මොනවද කරන්න තියෙන්නේ, බ්‍රෂෝ වල අපි මොනවද කරන්නේ. ඒ දේවල් ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයාලා අපි තාම සබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝගේ අලුත් එක මේක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි බ්‍රෂෝ වීඩියෝ එකෙන් සෙට් වෙමු. කරත්තෙන් එළියට ඇවිල්ලා දැන් සිටි එක වටේ පොඩ්ඩක් යන්නේ. සිටි එක මෙහි බලන්න නම් මෙහි සිටි එකේ ඕල්ඩ් ටවුන් එකට යන්න ඕන. ඕල්ඩ් ටවුන් එකේ තමයි ගොඩක් දේවල් බලන්න තියෙනවා කියලා කියන්නේ. ඉතින් අද දවසේ අපි මේ ඕල්ඩ් ටවුන් එකට ගිහිල්ලා ඒක වටේ තියෙන දේවල් එළියෙන් ඇතුළට යන්න නැතුව එළියෙන් බලලා ඒකේ ලස්සන විඳලා අපිට බඩගිනි දැන් කොහෙන් හරි කාලා ඒ ටික ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දෙන්න ඇවිල්ලා ඉන්නේ දැන් බ්‍රෂෝ ඕල්ඩ් ටවුන් එකට. මේ ටවුන් එකේ තමයි බ්ලැක් චර්ච් කියන එක තියෙන්නේ. බ්ලැක් චර්ච් එක කියන්නේ මේ ඊස්ටර්න් යුරෝප් වල තියෙන ලොකුම ගොතික් චර්ච් එක කියලා තමයි කියන්නේ. ඒක දැන් අපේ ඉස්සරහ තියෙනවා. අපි ඒක බලන්න යන්නේ. සිටි එකේ මේක තමයි සෙන්ටර් එක. මෙතන තමයි එහා පැත්තේ බ්ලැක් චර්ච් එක තියෙන්නේ. මේක තමයි ඕල්ඩ් ටවුන් එකේ සෙන්ටර් එක. ඉතින් ඔයාලට අපේ මේ පිටිපස්සෙන් පේන්නේ බ්ලැක් චර්ච් එක. සම්පූර්ණ ෆොටෝ එකක් ගන්න ෆොටෝ එකක් ගන්න හරි අමාරුයි. ඒ තරම් උසයි ඒ තරම් විශාලයි. කොහොම හරි දැන් මේක ඇතුළට යන්න බෑ. ඇතුළට ගිය ඔක්කොම මේ වෙද්දි එළියට එනවා. මේ මොකද හේතුව හවස මේක ක්ලෝසින් ටයිම් එක දැන් ඉවරයි. ඒ හින්දා බොහෝ දුරට අපි හෙට try එකක් දෙනවා. ආයෙ මෙතනට ඇවිල්ලා හෙට යන්න. මොකද හෙට අපේ දවස බ්‍රෑන්ඩ් කාසල් එකට ගිහිල්ලා හවස් වරු අපි මෙතන තමයි මෙතන ඇවිල්ලා ඕල්ඩ් සිටි ඕල්ඩ් ටවුන් එකේ ගොඩක් තැන් වලට ඇතුළට යන්න හිතන්නේ. අපේ අර මිලාන් ව්ලොග් එකේ ඔයගොල්ලෝ දෝමපල්ලිය දැක්කා. ඒ වගේම ලොකු චර්ච් එකක් මේකත් මිලාන් වල එකක් ගොතික් නේ. ඔව්. ගොතික් විදිහට මේකත් ගොතික් ආකාරයට තමයි හදලා තියෙනවා කියන්නේ. මේක 1385 තමයි හදන්න පටන් අරන් තියෙන්නේ. ඒ වගේම මේ කතෝලික පල්ලියක් මේ
ජර්මන් සැක්සන් සභාව කියන කට්ටිය තමයි මේක ඉදි කරන්න පටන් අරන් තියෙන්නේ. අපි ඉතින් පොඩි දෙයක් කන්නාම මේ පොඩි දෙකම දෙන්න දාගත්තා. ඊටසේ දාගත්තයි. පොඩි දෙක අපි කන්නාම මෙතන මේ අලත් එක්ක එක එක අයිටම් දෙන්න තියෙන. අල වලින් මේ පොඩි පොඩි සෙල්ලම් දාලා ඒ කියන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදලා ඒ ෆ්‍රයිස් වලට සමහර ඒවා සෝසේජස් දානවා ඒ වගේ එක එක අයිටම් දාලා තියෙනවා. ඒකෙන් අපි සිලෙක්ට් කරගත්තා මොනවදනේ ක්‍රිස්පි බයිට්ස්. ක්‍රිස්පි බයිට්ස් දාලා දෙන එක. සෝස් එක ඔක්කොම සිලෙක්ට් කරන් දෙන්නේ. එහෙම කරලා දැන් ඉතින් අපි එනකන් ඉන්නවා. හවස කානිවල් එකක් තියෙනවා. ඒකට යනවද කියලා බැලුවේ. දැනට ඉතින් ඒකින්ද පොඩ්ඩක් පොඩි දෙයක් බඩට දාගන්න. මේක තියෙනවා ක්‍රිස්පි චිකන් වගේ අයිටම් ටිකක් මේ සොසේජස් එකක් ආයි ඉතුරු ටික ගාලා මේ ටිකක් මේ චිකන් මොන හරි අයිටම් වගේ තියෙනවා මේක උනා ලේ 41ක් මේක කාලා ආයනෝ රමදාන්නේ හෙලෝ ගයිස් ඉතින් අපි ආවා ඔයාලට කිව්ව විදිහට කානිවල් එකට මේ තියෙන්නේ ඒක ඔක්තෝබර් ෆෙස්ට් එක මේ ඉතින් තව කොල්ලෙක් හම්බෙලා ඉන්නවා කවුද කියලා කියන්න මේ ඉන්නේ අපේ ගමේ පොක්කත් අපි එක්ක එකට හිටපු එකේ දැන් අවුරුදු 4ක් රුමේනියාවේ ඉතින් මෙයා ඉන්නේ බ්‍රසෝවල ඒකින්ද අපි බ්‍රසෝ එද්දි මෙයාට කතා කරලා මෙයා එක්ක තමයි අපි කානිවල් එකට ආවේ කානිවල් එකට ආවා දැන් මෙයා තමයි අපි මේ කානිවල් එක වටේ එකයි යන්නේ ඉස්සරහට එන්න නේ යංගේන බලන්න ඕනේ අපි දැන් මේකේ තියෙන හැමතැනම යනවා මොනවා තියෙන්නේ කියලා මේකේ මියුසිකල් තියෙනවා ගොඩක්ම තියෙන්නේ බොණ්ඩ කණ්ඩ කාලා ඇවිදින්න තමයි තියෙන්නේ අපි දැන් මේකේ පෙන්නන්නම් ඔයාලට මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා ඉවර කරලා ආවා වැඩි සද්දෙන් කතා කරන්න බෑ අනිත් ඒවත් දැන් සෙනග ඉන්නවා දැන් ඉද්දි සෑහෙන සෙනග මම හිතන්නේ ෆුල් ඔක්කොම වල කට්ටිය ඉන්නවා ඒක හින්දා කොහොම හරි වැඩි හයියෙන් කතා කරන්නේ අපි දැන් ආවා දැන් ඉතින් අපේ මේ ලස්සන නවතනේ නින්දක් දාන්න තියෙන ටිකක් සීතල කරන්න තමයි හිතන්නේ සීතලයි හිතුවට වඩා ටිකක් සීතලයි හීටර් එකක් එහෙමත් තියෙනවා හීටරේ දාගෙන නිදා ගන්න තමයි තියෙන්නේ
එහෙනම් බ්‍රසෝල අද අපිට කරන්න හම්බුන ඇතරම් බ්ලක් චර්ච් එක බලන්න යන්න විතරයි. ඊට පස්සේ එහෙම්මම අර මගේ අපේ ගමේ අයිය කෙනෙක් මගේ යාව හම්බෙන්ට ගියා. ඊට පස්සේ එයා එක්ක අපි කානිවල් එකේ තමයි රහුමත් දාලා ඔක්කොම කරලා දැන් ආවේ මේ වෙනකම්ම රහුමත් දාලා කාලා බීලා ආවේ. ඔව් දැන් වෙලාව 12යි. 12යි. හරියටම 12යි. හෙට එහෙනම් අපි කොහොමත් බ්‍රෑන්ඩ් කාසල් යනවා. ඒ කියන්නේ රෙගියුලර් මාලිගාව බලන්න. ඒකයි තව මාලිගාවක් තියෙනවා. මේ මාලිගාව බලලා ඉවර වෙලා ඊට පස්සේ බ්‍රසෝල් අපිට යන්න බැරි වෙච්ච තැන් කිහිපයක් තියෙනවා. බලන්නම ඕන තැන් කිහිපයක්. ඒ ටික බලලා තමයි අපි ටුවර් එක ඉවර කරන්නේ. එහෙනම් ගිහලා ඉන්නම්. ජය වේවා. good night. good night. good morning guys. ඉතින් අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස මේ තියෙන්නේ අපි හිටපු ප්ලේස් එක. ඇත්තටම මාරම ලස්සන ප්ලේස් එකක්. ඔයාලා ඊයේ දවසේ වීඩියෝ එකක් දාගෙන නැති. දැන් අපි යන්නේ දෙන්නම ලෑස්ති වෙලා කණ්ඩ. මෙතන මේ අපේ පැකේජ් එකට බ්‍රෙක්ෆාස්ට් එක ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඉතින් අපි දෙන්න යනවා දැන් කෑමට. කෑමට මහා ලොකු දේවල් නැහැ. බ්‍රෙඩ් ඇන්ඩ් බටර් තමයි. බ්‍රෙඩ් ඇන්ඩ් බටර් ආයි කොෆි ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. දැන් ඉතින් දෙන්න ගිහිල්ලා කාලා ඊට පස්සේ යනවා අපි බ්‍රෑන්ඩ් කාසල් බලන්න. ඊයේ කොහොම හරි සෑන්ඩ් රෑ වුණා. අපි එද්දී කානිවල් එකට ගිහිල්ලා කොහොම හරි අද බ්‍රෑන්ඩ් කාසල් එකේ වීඩියෝ එකක් ඔයාලට අපි දෙන්න. මේක එක අවුලකට තියෙන්නේ අවුලක් මේ ඉතින් ඒක මේකේ තියෙන මේකේ හැටි බාත්රූම් කිචන් ඔක්කොම ෂෙයාර්ඩ් තියෙන්නේ. මේක නිකන් ගේක වගේ තියෙන්නේ අපිටම ඔක්කොම අරගෙන යන්න දෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක. කරගෙන අපිටම මේ කන්න තියෙන්නේ. නැති කිචන් එක මා ලස්සනයි. ඔව් දෙන්න. Jus yang mana? Mana jus tu? Salad ya? Mushroom teh. ඔයාට දාන්න. Amat. Wah. Oh, dah lu buka. ඉතින් guys අපි ෆස්ට් එක ගන්න යන්නේ. දාන්න. Are you traveling or are you working? No, No, we are working here. Hello. In Bucharest, yeah. In Bucharest. Yeah. We just traveling. Yeah, And why we- not? Yeah. Why not? This is very beautiful country. Really? We You like went. Romania? Yeah. Last month we went to the Sinai. Sinaya. Telegondola. Telegondola. Yeah. See, in Bucharest, you like it? Bucharest. Yeah, but we are not in Bucharest, but Ilfo. You Ilfo. do you know Bufta? Yeah, Bufta, yeah. Yeah, we are in Bufta. And since when you are in Romania? Since Sorry. how long time? Now 11 months. Yeah. Already Just 11 months. කන තැන ගොඩක් වෙලා කතා කරන්න හම්බුනේ. අපි පොඩි chat එකකට set වුණා. දැන් තමයි කාලේ ඉවරලා chat එක ඉවරලා room එකට ඇවිල්ලා ආයේ අපි යන්න ලෑස්තුනේ. ඉතින් ඔයාලට ඊයේ දවසේ පෙන්නපු ඊයේ හවස් වරුවේ පෙන්නපු බ්‍රෂෝ වල ඕල් ටවුන් එක තමයි මේක. Köszönjük szépen az Alsó Rákosi Rozmarinnak. A négy
යුරෝපයේ තියෙන පටුම මාර්ගයට විදිහට හඳුන්වන තැන රෝපි ස්ට්‍රීට් කියලා කියන්නේ. ඉතින් මේක සෑහෙන ලස්සනයි. කියන්නේ හැමෝම එක එක දේවල් ඇඳලා අර සීගිරි කුරුටු ගේ වගේ සීන් එකක් තියෙන්නේ. මේක ඉතින් ලංකාවේ මිනිස්සුන්ට ලොකුවට නෑ. මොකද අපේ සාමාන්‍යයෙන් තොටලංගාරේ මේ ගියාම මේ වගේ පාරවල් තියෙනවා. ඒක මේ වුණාට මේ වගේ පාරවල් ඒ කියන්නේ මේක ටිකක් ඇන්ටික්. ඒ දේවල් වගේ නෙමෙයි ඔයාලට පේනවා ඇති. බිත්ති පුරා කුරුටු ගීත ගාලා තියෙන්නේ. එක එක ඒව ලියලා මොනවා ලියලාද දන්නේ. ගොඩක් මේ රුමේනියන් වලින් තියෙන රුමේනියන් ඉංග්‍රීසි එහෙම. මේකට කියන්නේ බ්‍රෂෝ වල තියෙන රෝපි ස්ට්‍රීට් කියලා. පටු කිව්වට අඩි 3 විතර වගේ තියෙනවා. ඇත්තටම මාර ලස්සනයි ප්ලේස් එක. ඉතින් ඊයේ අපිට හවස් වෙච්ච හින්දා බලා ගන්න බැරි වුණා. සුපිරි ප්ලේස් එක ඒ වුණාට ඇත්තටම බලන්න වටින තැන. guys ඔන්න ඉතින් අද දැන් මේ වෙලාවේ බ්‍රසෝ ගමන අපි ඉවර කරනවා. බ්‍රසෝ වල ඕල්ඩ් ටවුන් එකේ ඉන්නේ. අපි මෙහි තියෙනවා බ්ලා බ්ලා ටැක්සි කියලා මේ සර්විස් එකක්. ඒක නිකන් ගොඩක් රයිඩර්ස්ලා ලොකු දුරක් යනවා නම් දැන් හිතන්නකෝ කොළඹ කෙනෙක් අපි හිතමු හලාවත ඇවිල්ලා හලාවතෙන් එයා ආයේ නිකන් යන්න ඕනනේ. අන්න ඒ වගේ වෙලාවට මෙහි තියෙනවා බ්ලා බ්ලා කියලා ටැක්සි ඇප් එකක්. ඒ ඇප් එකට එයාට යන රූට් එක දාලා ඒ පාරේ යන ඉන්න කාවරි අරගෙන යන්න පුළුවන්. ඒ වගේ සර්විස් එකක් තමයි මේ බ්ලා බ්ලා කියන්නේ. ඒකෙන් ටැක්සි එකක් දැම්ම ඒකේ තියෙන මේ වාසිය තමයි සාමාන්‍ය අපි ට්‍රේන් ටිකට් එකක් යන ගානට වගේ දෙන්නෙට මේ කියන්නේ ට්‍රේන් ටිකට් දෙකක් ගන්න ගානට අපිට ඒ දුර යන්න පුළුවන් මේ වාහනේ මොකක් හරි කාර් එක වෑන් එක ඔය වගේ එකක. ඉතින් මේක අපේ ෆස්ට් ටයිම් මේ බ්ලා බ්ලා කාර් එකක් දාන එක. අපි ඒකේ ගැනත් වීඩියෝ එකක් ඔයාලට කරන්න. කොහොම හරි මේ ටැක්සියක් දාලා දැන් එයාලා එනකන් ඉන්නේ. එයාට පස්සේ ඉතින් අපි ගෙදරට යනවා. හැබැයි මේකේ අපිට ඕන තැනින් බහින්න බෑ. එයා යන රූට් එකකින් අපි බැහැලා අපිට ඒ පෙන්නනවා එයා යන්නේ කොතන ඉඳන් කොතනටද කියලා. එතනට ගිහිල්ලා බහින්න තියෙන්නේ. අපි ඒක ගැනත් ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් ගෙන්න. කොහොම හරි ඉතින් අද බ්‍රසෝ ගමන ඉවර වෙනවා. ඉතින් මම හිතන්නේ එයා කෝල් කරන්නේ. මේ එහෙනම් අපි ආයෙ තවත් සුපිරි වීඩියෝ